මතකද ඊයේ ඩිෆෙන්ඩර් එකක් ඇක්සිඩන්ට් වෙලා ලොකු අනතුරක් වෙලා තිබ්බා. මම දැක්ක ඒකේ දාලා තියෙනවා දැන් මේක වෙන වාහනයක ගියනම් සමහරවිට ප්‍රාඩෝ එක රේන්ජ් රෝවර් එක ගියනම් මේ අනතුර මීට වඩා අඩු වෙවි කියලා. ඇත්තටම අන්න ඒක වැරදි අදහසක්. දැන් ඩිෆෙන්ඩර් එක ඇත්තටම සේෆ්ටි අඩුම වාහනයක්. ඒක ඔෆ් රෝඩ් වලට හදපු වාහනයක්. ඒකෙදි විහිලා මේ වගේ වුණා ඔය කියන්නේ අනතුරක් වුණානේ ලොකුවටම වුණා. ඔයිට කලිනුත් අවුරුදු ගානකට කලිනුත් ඔහොම වෙලා තිබ්බා ඩිෆෙන්ඩර් එකට. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඩිෆෙන්ඩර් එක විතරක් කොහොම වෙනවා කියලා. ඕනම වාහනයක් කොච්චර සේෆ්ටි තිබ්බත් ඔය වගේ ඇක්සිඩන්ට් එකක් වෙද්දී ඔහොම හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අර ලීගල් ලිමිට් වල පොඩ්ඩක් විනය කරකෝ යන්න කියලා කියන්නේ. මොකද හැප්පෙන්නේ ලොකු මේ ට්‍රක් එකක දකින්නද කිලෝග්‍රෑම් දසදහස් ගාණක් ඇරයි යන ලොරියක්. ඉතින් ඔය වගේ ලොරියක හැප්පෙනවා කියන්නේ කෙලින්ම කොන්ක්‍රීට් ගොඩක එකවර හැප්පෙනවා වගේ තමයි සම්පූර්ණ G ෆෝස් එකම සම්පූර්ණ බලයම ජීප් එක පැත්තට එනවා. දැක්කද දැන් ඒ ට්‍රක් එකත් එච්චර ඩැමේජ් වෙලා තියෙනවා කියලා හිතන්නේ කොච්චර ෆෝස් එකක් එන්නේ. ඒ හින්දා වාහනේ මොකක් වුණත් ඔබ පරිස්සමට යන්න ඕන. විශේෂයෙන්ම කේ කාර් දැන් ගොඩාක් ලංකාවට එනවා. ඒක මම හැමදාම මම වීඩියෝස් වල නිතරම කියනවා කේ කාර්ස් වලත් අපි ගොඩාක් පරිස්සමට අඩු වේගකින් යන්න ඕන. මට වෙලාවකට කට්ටිය නෝන්ඩිත් දාන ඔයා වේගෙන් යන්න එපා කියනවා. මේ හිමීට ගියපම කොට ගියපම අපි යන්නේ කොහොමද කියලා. මම එහෙම නෙවෙයි අදහස් කරන්නේ. ලීගල් ලිමිට් වල ට්‍රැෆික් එකේ ෆ්ලෝ එකට අදාළව යන්න. එහෙම ගියපම ආරක්ෂාවක් තියෙනවා. කියන්නේ අනතුරක් වුණත් ඒකෙන් වෙන හානිය අඩුයි. ඒ හින්දා ওই G force කියලා කියනවා. ඒ කියන්නේ ওই ඩැමේජ් එක ওই පේන ඩැමේජ් එකට අමතරව ওই ඇතුළේ ඉන්න මිනිස්සුන්ට මේ එක පාට මන්දනේ වෙනවා. ඒ කියන්නේ එක පාට ගිහිල්ලා වේගෙ බිඳුව වෙනකොට එන ගැස්ම. ඒ ගැස්මට ඇතුළේ තුවාල. ඒ කියන්නේ ඇඟේ මොනවත් තුවාල නැතුව වුණත් මිනිස්සු මැරෙනවා. ඒ ගැස්මට. ඒ හින්දා ඒක තේරුම් අරගෙන නිතරම මේ පරිස්සමට යන්න විනයකරකෝ යන්න. තමන්ගේ වාහනයක් ගත්තත් අනුන්ගේ වාහනයක් වුණත් පොඩ්ඩක් පරිස්සමට යන්න. ඔය යකඩ එච්චර විශ්වාස කරන්න එපා. ඔබට බ්‍රේක් එකක් ගහන්න තියෙනවා නම් චුට්ටක් ඈතින් ගිහලා ළඟට ගිහින් ගහන්න නැතුව ටිකක් ඈතින් ඉඳලා ගහලා බලන්න සමහර බ්‍රේක් ඊළඟ එකේ වදින්න නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඔයාලට තියෙන ස්ටොප් ඉන් ඩිස්ටන්ස් කියලා මම ගොඩාක් වීඩියෝ කරලා තියෙනවා ඒවත් බලන්න. ඒ හින්දා අද ඉඳලාවත් පටන් ගන්න. ඔබ එනකන් ගොඩක් මිනිස්සු පාර බලාගෙන ඉන්න අම්මලා තාත්තලා ඕගොල්ලෝගේ යාළුවෝ ගෙදර කට්ටිය ඔය හැම අනතුරකින්ම කාගේ හරි ගෙදරක කවුරු හරි එන්නේ නැති වෙනවා. අන්න ඒක ඇයි කරගන්න. ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමට යන්න. පරිස්සමට ගිහිල්ලා අනතුරක් වුණොත් අපිට හිත හරි හදාගන්න පුළුවන් නේ. ඉහෙලෙන්න